මං හිතපු නැති විදිහට ස්නෝ කරන්න පටන් ගත්තා. Buongiorno. ඉතින් අපි අලුත් බ්ලොග් එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා බොල්සානෝ පැත්තට. මේ බොල්සානෝ වලින් තව පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. භාගයක විනාඩි 45ක් විතර වගේ ගමනක් තියෙනවා බොල්සානෝ ටවුන් එකේ ඉඳන්. ලස්සන කැම්පින් එකක් තියෙනවා. මේ කැම්පින් එක තියෙන පැත්ත තමයි ගොඩක්ම ලස්සන. මොකද ඒ සෝෂල් මීඩියා වල ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපි යනවා මේ කැම්පින් එකේ රැයක් ගත කරන්න. අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක කොයි වගේ වේද කියලා. ඉතින් මේ ගමනේ අපේ මේන් පර්පස් එක වෙන්නේ රිලැක්ස් වෙන එක. ඒක නිසා අපි මේ පාන්දර පිටත් දුන්නේ නැහැ. මොකද අපි ප්‍රෝග්‍රෑම් කරන් ඉන්නේ අද දවසට මේ ශැලයක විසිට් කරන්න ඉඳලා හෙට දවසේ අපි ප්ලෑන් කරන් ඉන්නවා ලස්සන පල්ලියක්. මේ පල්ලිය තියෙන්නේ ලොකු තනකොළ පිට්ටනියක් මැද්දේ. ඒක Instagram ෆොටෝ වලට ඊට අමතරව ඩ්‍රෝන් ෂොට්ස් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් ඒක නිසා තීරණය කෙරුවා අද දවස රිලැක්ස් වෙලා හෙට දවස ට්‍රෙකින් එකක් කරලා මේ පල්ලිය විසිට් කරන්න. අපි පොඩි බ්‍රේක් එකකට නැවතුවා පොඩ්ඩක් වැඩි කරලා. ඉතින් අපේ චූටිගේ ටයි එක බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙ ගමන පටන් ගත්තා. දැන් හැබැයි පොඩි බඩගින්නක් තියෙනවා. මොකද දැන් වෙලාව 12:45යි. අපි තාම හයිවේ එක යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 10කින් වගේ තමයි අපිට හයිවේ එකෙන් එක්සිට් වෙන්න තියෙන්නේ. එක්සිට් වුණ ගාම අපි කල්පනා කරුවේ නවත්තලා කොහෙන් හරි මොන හරි කනවයි කියලා. හයිවේ එකෙන් එක්සිට් වෙලා තරමක් දුර ඇවිල්ලා තියෙද්දි අපි දැමැත්තුවා පොඩි එක්කෙනාට කෑම කවන්න. මම මේ අතරතුර දැක්කා ලස්සන දෙයක්. මේක ඇවිල්ලා ලී වලින් තනිකර ලී වලින් හදපු පාලමක්. මම දැන් මේක මැදින් යන ගමන් ඉන්නේ. මේකට පල්ලෙහෙන් යනවා මොකක් හරි ගඟක්. ඔයාලට මෙතනින් පෙන්නන්නම් මේ. හැබැයි මේ පාලම ටිකක් පරණයි කියලා මට හිතෙනවා. මොකද අඩිය තියද්දි ටිකක් හෙල්ලෙනවා. මොකටද ටක් ගාලා අයින් වෙන තරමට හොඳයි වගේ. අපේ ඩෙස්ටිනේෂන් එකට එන අතරතුර ඇත්තටම මං හිතපු නැති විදිහට ස්නෝ කරන්න පටන් ගත්තා. මේ මුළු පරිසරයේම ඇත්තටම කියනවා නම් හරි ලස්සනයි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මම ඉන්න සිටි එක ස්කී ඒරියා එකක්. එතකොට ඔයාලට අර දුරනුත් පේනවා ඇති. ඉන්න මම zoom කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ගොඩක් ඔය ස්කී කරන කට්ටිය මේ පැත්තට එනවා. ඊට අමතරව ඔයාලා බලන්න මේ පැත්ත හරිම ලස්සනයි. මීදුමෙන් වැහිලා තියෙන්නේ මේ කන්ද. එහෙම හොඳ ලොකේෂන් තියෙනවා ෆොටෝ වලට. ඒ වගේම ඩ්‍රෝන් ෂොට් එකක් කරන්නත් පොඩි ආසාවක් තියෙනවා. පුළුවන්කමක් තිබුණොත් මම මේකත් දැන් කරනවා. ඒත් මම දැනට මේ ස්නෝ කරන එක එන්ජොයි කරලා ඒක මම ඔයාලට පෙන්නන්න හින්දා තමයි දැන් මෙතන නතර කෙරුවේ. සීතගතියයි. මම කලින් ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න බැස්ස වෙලාවෙත් ඇත්තටම ගොඩක් සීතයි. ඒ වගේම අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1591ක් උඩින්. ඕකේ ෆයිනලි අපේ ඩෙස්ටිනේෂන් එක පෙන්නනවා මැප් එකෙත්. අපි බලමු කොයි වගේද කියලා. චෙකින් කෙරුවා. එයාලා අපිට මැප් එකයි කී එකයි දුන්නා. දැන් අපිව අරන් යන්න මෙතනට එනවයි කිව්වා. මෙයාලගේ ක්‍රූ එක එක්කෙනෙක්. එයා එනකන් අපි බලන් ඉන්නවා. Buongiorno. Okay, ti seguo. අපි දැන් ඉන්නේ මෙතන. අපි අපේ කැබින් එක තියෙන්නේ මෙන්න මෙතන.
ඕකේ දැන් මට තියෙන්නේ බේබි සිටින් ජොබ් එක කරන්න. මොකද හිරු ගියා වෙල්නස් සෙන්ටර් එකට අපේ චූටි පුතා බලාගෙන රිලැක්ස් වෙන්න. Wow. හිරු වෙල්නස් සෙන්ටර් එකට ගිය නිසා මම පොඩි එක්කෙනාවත් තියාගෙන කැබින් එකේ හිටියා. ඒත් ඉතින් අපිට ටිකක් බෝරින් හින්දා අපි ආවා එළියට. අපි පොඩි රෙස්ටේකින් පස්සේ දැන් ආවා ඩිනර් එක ගන්න. මෙතන කැම්පින් එකේම තියෙනවා ලස්සන රෙස්ටෝරන්ට් එකක්. ඉතින් අපි දැන් තමයි අපි මෙතනට ඇවිල්ලා ඉඳගෙන වාඩි ෆ්‍රීසර් ටිකක් චූටි පුතාටත් දැන් අපි මේකෙන් අල්ලලා ගන්න. කෑම ලෑස්ති කරගත්තා. දැන් අපි ආවට කවන ගමන් අපිත් කෑම ඕඩර් කරනවා. දැන් අපි ඔයාලට පෙන්නන්න මොනවද අපි ඕඩර් කරන්න කියලා. ඇත්තරම ඉතින් අද ගොඩක් රිලැක්ස් වුණා. ලස්සන ඇට්මොස්ෆියර් එකක් තියෙනවා මෙතන රැයටත්. හිම වැටෙනවා. ඒ වගේම ලස්සනට හඳත් පායලා තියෙනවා. අපි හොඳ ඩිනර් එකක් ගත්තා. 100%ක් අපිට ඒ රෙස්ටෝරන්ට් එක අපිට සෙට් වුණා. ඊට අපි මෙතනින් චෙක් අවුට් වෙනවා උදේ 10ට තමයි ටිකක් වෙලා නිදාගෙන අපි 10ට තමයි චෙක් අවුට් වෙන්න බැලුවේ. ගුඩ් මෝනින්. ඉතින් අපි අද උදේ නැගිටිනකොට මේ විදිහට තමා එළිය තිබුණේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඊයේ රෑම වගේ ස්නෝ කරුවා. දැනුත් ලාවට ස්නෝ කරනවා. අපි අද ප්‍රෝග්‍රෑම් එක උදේ බ්‍රේක්ෆාස්ට් එක අරගෙන 10ට තමයි මෙතනින් චෙක් අවුට් වෙන්න තියෙන්නේ. දැන් වෙලාව උදේ 7යි -1 ඩිග්‍රී තියෙනවා කියලා තමා කියන්නේ. එලියෙත් ඇතුළ හිටස් තියෙන නිසා නම් අපිට එහෙම සීතක් දැනෙන්නේ. එළිය දොර ඇරපුවාම තමා පොඩ්ඩක් හරි සීතක් එන්නේ. ඉතින් අපි බලමු කොහොමද එළිය තත්ත්වය කියලා දැන්. මේ විදිහට තමා උදේ අපේ කාර් එක තිබුණේ. කැබින් එකත් සාමාන්‍ය තත්ත්වයකට කවර් වෙන්න හිම වැටලා තියෙනවා. බලමු බලන්න. ඉස්සන්න තු බහින්න ඕනේ. පුළුන් වගේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන චූටි එක්කෙනාවත් අරන් එළියට ආවා. එයා නම් ඇත්තටම එන්ජොයි කරනවා. ඩ්‍රෝන් එකෙන් වීඩියෝ දෙක තුනකුත් ගත්තා. ලොකු ලස්සනක් නෑ. අර ඔයාලට පේන කන්ද පැත්තට යවන්න ටිකක් අමාරු වුණා. මොකද සිග්නල් අඩු නිසා ඩ්‍රෝන් එකට. ඩ්‍රෝන් එක යවලා ඉවර වෙලා දැන් පොඩ්ඩක් චූටි එක්කෙනත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. එයා නම් ඇත්තටම මේක එන්ජොයි කරනවා. අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. ගොඩක් හිම වැටලා තියෙන්නේ පාරේ. ඉතින් චුට්ටක් අමාරුයි යන්න. ඒකින්ද හිමීට යනවා. චෙක් අවුට් වෙලා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන ගමන් ඉන්නේ. අපිට මේක පෙන්නනවා විනාඩි පැය විනාඩි 33ක් පෙන්නනවා. කිලෝමීටර් 68ක දුරකින් තමයි අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ. එතන ඇවිල්ලා පොඩි පල්ලියක් තියෙනවා. ඒ පල්ලිය තියෙන්නේ ලොකු තනකොළ බිමක් මැද්දේ. ඉතින් ඒක ඉන්ස්ටාග්‍රෑම් වල එහෙම ගොඩක් ප්‍රසිද්ධ තැනක්. හැබැයි එකම දෙයක් තියෙන එතනට ඇතුල් වෙන්න යුරෝ 4ක ටිකට් එකක් ගන්න ඕනේ. මොකද ඒක තියෙන්නේ මම ඔයාලට කලින් කියපු විදිහට ප්‍රයිවට් ප්‍රොපර්ටි එක.
ඩ්‍රෝන් වලට කොයි වගේ ඉස්සරක් වේද කියලා ගිහිල්ලා බලමු. ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරන්න පුළුවන් වේද? මොකක් හරි අවුලක් වේද කියලා ගිහිල්ලා බලමු. අපි ඔයාලව අප්ඩේට් කරන්න යන පාර දිගට. ඩ්‍රෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් කෙරුවා. ඇත්තටම බයෙන් කෙරුවේ. මොකද මේ වගේ ලොපන් ස්පේස් එක මම වීඩියෝ කරලම නෑ. එකක් හිම තියෙනවා, එකක් ගස් තියෙනවා, එකක් ගොඩක් කේබල්ස් තියෙනවා. ඉතින් ලස්සන වීඩියෝ එකක් ආවා. හාට් එකත් ගහනවා ඇත්තටම. මම මේ වීඩියෝ එකත් ඔයාලට දාන්නම්. ඔයාලා ඒකත් බලලා කියන්න ඔයාලගේ ඔපිනියන් එක. පොඩි අප්ඩේට් එකක් අපි දැන් ඊළඟට යන තැනට යන්න කලින් හිතුවා දවල්ට නවත්තලා කෑම මොන හරි කාලා ඉන්න. මොකද දැන් පොඩි කෙනාට කෑම කන වෙලාව වෙවිලා තියෙන. දැන් 12 වෙලාව. ඉතින් අපි තීරණය කරුවා මග තැනක නවත්තලා මොන හරි කාලයක් අපිට හම්බුණා පොඩි රෙස්ටෝරන්ට් එකක්. මේක තමයි නම. අපි ඕඩර් කරුවා කොතලෙත් එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දාලා. ඕකේ අපේ ලන්ච් එකත් ආවා. ඒ වගේම ඕඩර් කරපු බියර් එකයි දැන් තියෙන කණ්ඩ එන බොන පෙදිතෝ. ඉතින් අපේ ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ අපි ආවා අද මෙතන තියෙන මම ආසම කරන දේ බලන්න. මේක ඇවිල්ලා පල්ලියක්. ඒත් ආස නැති කර දෙයක් හැටියට තියෙන මෙන්න මේක තමයි no drone zone. මේ පල්ලිය විසිට් කරන්න අර මං කිව්ව විදිහට මෙතන මේ ඉඩම අයිතිකාර මනුස්සයා දාලා තියෙනවා ගේට් එකක්. එතකොට එන්ට්‍රන්ස් එකට යුරෝ 4ක් අපි පේ කරන්න ඕනේ. ඉතින් මේ මාත් එක්ක කතා කරපු කෙනා කිව්වේ මෙතනින් ඇතුල් වෙන්නේ නැතුව වටෙන් ආවොත් යුරෝ 4 පේ කරන්න උවමනාවක් වෙන්නේ නැහැ කියලා. ඒත් මේ ගන්න ටිකට් එකට හරියන්න මෙයාලට මේ එන පාර හරි පොඩ්ඩක් හරි ගස්සලා දෙන්න තිබ්බා. මොකද මේ තනිකර මඩ ගොඩක් උඩින් තමා මෙතනට යන්න තියෙන්නේ. හොඳ වෙලාවට ක්ලෙවොන් අරන් ආවේ නැත්තේ. ඉතින් මහා ලොකු දෙයක් බලන්න නැහැ. මෙතන මේ වගේ ලොකු ෆීල්ඩ් එකක් තියෙනවා. මේ පල්ලිය තියෙනවා. මෙතන ගමන ටිකක් මහන්සි. මොකද ඔයාලට පේන විදිහට ඉතින් මෙහිලා තියෙන තනිකර මේ ග්‍රවුන්ඩ් එක. මේක තමයි මේ ෆේමස් චර්ච් එක. සන් ජොවන්නි ඉන් රනුයි. ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්නම් මේ පල්ලියේ මොකද්ද ස්ටෝරි එක එහෙම කියලා. ඉතින් මේක තමයි මේ පල්ලිය එන්ට්‍රන්ස් එක. මේ වගේ පඩි නැගගෙන ඉස්සන්න නැතුව පඩි නැගගෙන යන්න තියෙන්නේ. ෆොටෝ ගන්න නම් ඇත්තටම ලස්සන තැනක් මේක. වින්ටර් එකේ සමය එකේ කියලා එහෙම වෙනසක් නෑ. එකම එක ප්‍රශ්නේ තියෙන්නේ පල්ලියකට යන්න සාමාන්‍යයෙන් අපි ඇත්තටම පේ කරන්නේ නැහැ නේ. ටිකට් එකක් පේ කරන්නේ නැහැ නේ. දැන් මෙතන අපි ටිකට් එකක් පේ කරන්නත් ඕනේ. දෙක ඉඩමම no drone zone එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මේ Google එකේ ෆීඩ්බැක් වල දැක්කත් මේ ගොඩක් අය මේ පල්ලියේ අයිතිකාරයට එහෙම ගොඩක් බැනලා තියෙනවා. මොකද මේ පල්ලිය ප්‍රයිවට් විදිහට තියාගෙන ඉන්න එකට ලස්සනයි නැත්තේ නැත්තරම ලස්සන තැනක්. මෙතන ලස්සන විව් එකකුත් තියෙනවා. ඒත් ප්‍රශ්න කියන්න අර්ග තමා මීට වැඩි නිදහසක් මෙතන තියෙන්න ඕනේ. මොකද නෙගටිව් ෆීඩ්බැක් වැඩි වෙද්දිත් ගොඩක් තැන්වලට එන ටූරිස්ට්ලා ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මගේ පොඩි ආසාවක් අද ඉෂ්ට කරගත්තා. මොකද මෙතෙන් දෙන්න මම දෙවතාවක් නැත්තම් 3 වතාවක් try කරලා තමා මේ අද ආවේ. අපේ ට්‍රිප් එක මෙතන ඉවර කරනවා. ඒ වගේම මගේ page එක subscribe කරන්නත් මේ වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. මම ඔයාලට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි ඉක්මනින් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.